හෙලෝ කොහොමද කට්ටියට ඉතින් අද අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. එහෙනම් මේ ඔයාලා කියලා තිබ්බා මට කූඩුවේ ඉන්න පරිවි ටික ඔක්කොම පෙන්වන්න කියලා. ඉතින් එහෙනම් මම අද ඒක පෙන්වන්න යන්නේ පොඩ්ඩක් පරක් වුණා. ඒකට සෝරි. එහෙනම් යන් අපි වීඩියෝ එකට. හරි ඉතින් මේ ඉන්නේ මගේ කූඩුවේ මේ වෙනකොට ඉන්න පරණම සතා. ඊට කලින් සත්තු ඉන්දියා ඒ හොඳම සත්තු ටිකට උගුස්ස ගැහුවා නම් මනම් වුණා. ආසම සතාට උගුස්ස ගැහුවට පස්සේ මම හදන එක නවත්තුවා. නවත්තලා ආයෙ හදන්න ගත්ත පස්සේ තමයි මේ සතා ගෙනාවේ. ඒත් එක්ක මේ ඉන්නේ දැන් එනකොට ඉන්න පරණම සතා තමයි මේ ඉන්නේ. මේ ඉන්නේ සතා දැන් පන්නන්න කරන්නේ නැහැ. දැන් මෙයාගේ පැටව ගන්නවා මං. මේ ඉන්නේ සතාගේම කිරිල්ලි. අරු සතාගේම වංශ විදියට කිරිල්ලි හොයාගන්න නැති වුණා. ඉතින් මේ කිරිල්ලිව දාලා තියෙන්නේ. මේ කිරිල්ලිත් හොඳට උඩ යන සතෙක්. ඒකෙන් හින්දායි දැම්මේ. ඉන්නේ සතා. S2 බොර පාට. මේ කැමරාවට පේන කළු පාට වගේ කළු නෙවෙයි තියෙන්නේ රතු පාටට තද බොර ගතියක්. මෙයාලගේ පැටව කඩන්නේ අලු පාට. පැටව ඉන්න පැටව පෙන්නන්නම්. මේ ඉන්නේ කිරිල්ලි. හරි ඉතින් යාළුවනේ මේ ඉන්නේ යාගේ පැටියා. මේ ඉන්නේ පොඩි පැටියා. ලොකු පැටියා මම පන්නන කුඩුවේ දාලා ඉන්නේ. මෙයා වැදිලා තියෙන්නේ අලු. මම තාම මේ කට්ටියව පන්නලා නැහැ මේ ජෝඩුවගේ පැටව එකෙක්වත්. පන්නලා බලන්න ඕනේ කොහොමද සත්තු දෙන්න හොඳයි උඩ යනවද කියලා. මහ දෙන්න හොඳ හින්දා යන්න පුළුවන් පැටව බොහෝ දුරට. පෙඳේ නම් පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ. ඉතින් මේ පරිපැටිය අද විතරයි මං ගාව ඉන්නේ. මෙයා මම යාළුවෙට දෙනවද? මං ඔයාලා බලනවා ඉතින් මුට පිස්සුද මේ නිකන් පරේ දෙන්නේ කියලා. නෑ මං හදන්න ගත්ත මුල් කාලේ ඌ මට සත්තු දුන්නා. දැන් ඌ පරේ හදන එක නවත්තලා දැන් ආයෙ හදන්න ගන්නවලු. දැන් ඉතින් ඒගාව සත්තු නෑ. සත්තු නැති හින්දා මම දෙනවා. මෙයා තමයි පැටිය. හරි ඉතින් යාළුවනේ මේ ඉන්න මගේ කූඩුවේ ඉන්න අනිත් මහා සතා. එයා නම් ලස්සනයි. මෙයාවත් මම මේ පැටව ගන්න තියන් ඉන්නේ. දඟලනවා. එයාගේ පෙඳේ මේ මෙව වෙලා ගැලවිලා. අර ඉස්සෙල්ලා පෙන්නම කුරුල්ලත් එක කොටා ගන්නවා. මේ ඉන්නේ. මෙයාගේ ඇස් දෙකත් අර කිරිල්ලිගේ වගේ බොර පාටක් තියෙන්නේ. එහෙනම් ඉතින් මම මෙයාගේ කිරිල්ලි පෙන්නන්න. මේ ඉන්නේ යාළුවනේ කිරිල්ලි. එයාගේ ඇස් දෙක කහ. ඒ සත්තු හොඳට සයිස් මේ අතෙන් එකයි පරෙයියා. කුරුල්ලත් එහෙමයි. මේ ඉන්නේ.
එයාගේ පෙන්දෙත් අර වගේ තමයි මේ ගැලවිලා හැම මෙහෙන් අවුල් වෙලා. මම යාලගෙන් බිත්තර විතරයි ගන්න. ඒ කියන්නේ පැටව ගන්නවා. පන්නන්න කරන්නේ නැහැ මුකුත්. දඟලනවා. අපි යන් ඉතින් එහෙනම් මෙයාගේ පැටව බලමු. හරි යාළුවනේ මේ ඉන්නේ යාලගේ පැටව. ඔයාලා බලන්න මේ ඉන්නේ පැටව කඩන විදිය කට්ටිය. මේ පාර පැටිය කඩුවා මේ කැප්පාරයි පැටි එකදු නිව්ව. ඔබ මම පන්නන්න දාන කූඩුවට දාලා තියෙන්නේ. මේ ඉන්නේ මෙයා ඩබල් ඇස්. මේ පැත්ත මේ තියෙන්නේ අනිත් පැත්තේ. මේ තියෙන්නේ තටු. මෙයා මේ පෙයා වෙලා ඉන්නේ මේ මෙයාගෙම අයිය කෙනෙක් එක්ක නෑ අයිය කෙනෙක් නෙවෙයි අක්කා කෙනෙක් එක්ක. ඒ කියන්නේ එකම මහ ජෝඩුවගේම පැටව දෙන්න. එහෙනම් ඉතින් මම මෙයා ගණිත එක්කනත් පෙන්නන්න. මේ ඉන්නේ කලින් පෙන්නපු එක්කෙනාගේ කිරිල්ලි. ඒ කියන්නේ එයාගේම සහෝදරයෙක් තමයි. ඉස්සෙල්ලා පෙන්නපු මහ ජෝඩුවගේ පැටියෙ. පළවෙනි පැටිය මේ ඉන්නේ. කලින් මේ මීට කලින් පෙන්නුවේ දෙවෙනි පැටියව. ඩබල් ඇස් එක්කෙනා. එයයි මෙයා තමයි පෙයා වෙලා ඉන්නේ. මම යාලගෙන් බිත්තර නම් ගත්තේ නැහැ. මේ සතා මෙයාගේ නම් ඩබල් ඇස් නෙවෙයි. මම යාළුවා පන්නන්න කරන්න ගියෙත් නෑ. අපි යන ඉතින් අනිත් කට්ටියවත් බලමු. හරි ඉතින් guys මේ ඉන්නේ ඉස්සෙල්ලා මුලින්ම පෙන්නපු පරෙයියගේ පළවෙනි පැටියා. මම මෙයා තමයි පන්නන්න දාලා තියෙන කුඩුවට දාලා ඉන්නවා කිව්වේ. මේ ඉන්නේ සතාව. S2 අම්මගේ විදියට බොර පාට වැදිලා තියෙන්නේ. ඔය ඉන්නේ සතා. මෙයා තමයි පන්නන්න දාලා ඉන්න එක පැටව ගුන්දනාගෙන එක පැටියෙක් ඉන්නේ. මේ ඉතින් අපි අනිත් දෙන්නවත් බලමු. හරි ඉතින් මේ ඉන්නේ අනිත් පැටිය තමයි මේ පැටිය තමයි උඩ දාලා ඉන්නවා කිව්වේ. අර දෙවෙනියට පෙන්නපු ජෝඩුවගේ. මේ ඉන්නේ මේ ගමන මුරේ ගත්ත පැටියා. එයත් අර කට්ටිය වගේම තමයි වැදිලා තියෙන්නේ. එයාලගේ තටු දිගයි හොඳට. මේ ඉන්නේ සතා. එයාගේ ඇස් දෙකත් මේ බොර පාටක් ඇදිලා තියෙන තාත්තගේ විදියට. මේ පේන දේ අනිත් කෙනාවත් බලමු ඉක්මනට. හරි ඉතින් මේ ඉන්නේ මගේ කූඩුවට අලුතෙන් ආපු සහ අන්තිම පරෙයියා. මෙයාව මම පන්නන්නම ගෙනාවේ. මෙයා මගේ කූඩුවේ දිච්ච කෙනෙක් නෙවෙයි. මේ ඉන්නේ සතා. නිකන් චෙක් ගතියක් තියෙනවා. ඉතින් එයාගේ පෙඳේ S2 සුදු. හරි ඉතින් යාළුවනේ මං ගාව ඉන්නේ ඔච්චරයි පරෙයි. ඔයාලා හිතන් ඇති අම්මලා තිය පරේ YouTube channel එකක් තියෙනවා. පරේ 20ක් 30ක් විතර ඇති කියලා. නෑ එච්චර ඕනේ නෑ. ඔයා ගාව ජෝඩුවක් ඉන්න නම් ඔයාලා උනත් කරන්න පුළුවන්. ඒ කියන්නේ YouTube channel එක පටන් ගන්න පුළුවන් ආසාව තියෙනවා නම්. හරි ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. subscribe කරලා නැත්නම් subscribe කරලා share කරලා comment එකකුත් දාන්න.